සමහර දරුවෝ අම්මත් එක්ක තියෙන තරහට අම්මට අම්මා කියන වචනේ කියන්නේ නැහැ. ඉස්කෝලේ යනකොට වඳින්නේ නැහැ. සමහර අම්මලා කියනවා අනේ මට මගේ දුව වැඳපු කාලයක් මට මතක නැහැ. වන්දනා කරන්නේ. අනේ මාත් එක්ක කතා කරන්නේ නැහැ. මාස ගණන් ඉන්නවා අම්මත් එක්ක කතා නොකර. පාසල් යන වයසේ දුවලා පුතාලා ඊළඟට අම්මා දිහා S2 රවලා බලනවා අද දරුවෝ ඒක හිතා ගන්න බැහැ ටිවේෂා. ඊළඟට අම්මට අතපය උස්සන දුවලා පුතාලා ඕන තරම් ඉන්නවා. අම්මට ගහන, අම්මව තල්ලු කරලා දාන, අම්මට නපුරු වචන වලින් බැන වදින, අම්මට නම් වනම් කියන දරුවෝ අපි අතර ඉන්නවා. ඉතින් නමුත් ටිරේෂා ඒකෙන් රැස් වෙන පාපය කොයිතරම්ද කියලා කියන්න බෑ. ඒක අපිට හොඳට තේරෙනවා. අහලා තියෙනවා ඇති මේ අශෝක මාලාව ගැන. අශෝක මාලා කියන්නේ දුටුගැමුණු රජතුමාගේ පුතා විවාහ වෙච්චි කියන්නේ සාලිය කුමාරයා විවාහ වෙච්චි කාන්තාව. ඒ ගොඩාක් ලස්සනයි. නමුත් උපන්නේ රජ කුලේ නෙමෙයි සැඩොල් කුලේ. සැඩොල් කුලේ උපදින්න හේතුව තමයි ඒ අශෝක මාලාවන් කලින් ජීවිතයක ඇය අම්මත් එක්ක ගෙදර යම්කිසි කටයුත්තක් කරනකොට අම්මා කියනවා අනේ දුවේ මට තිබහයි මට වතුර එකක් ගේන්න කියලා. එතකොට දැන් දුව ගෙදර කටයුතු කරලා මහන්සියෙන් හිටියේ. එතකොට කියනවා අනේ අම්මා මාත් මහන්සියලා ඉන්නේ අම්මට ඕනනම් ගිහිල්ලා අරගෙන බොන්න කියලා. ඒතර ඒ වෙලාවේ අම්මාට දුක හිතෙලා අම්මා කියනවා අනේ මේ කෙල්ල අම්මට කතා කරන්න දන්නේ නැහැ. මේ කෙල්ල හරියට කතා කරන්නේ සැඩොලියක් වගේ කියලා කියනවා. එතකොට මේ දුවට තරහා ගිහිල්ලා ඒ දුව කියනවා මං යා සැඩොලි අම්මා සැඩොලි කියනවා. මං යා සැඩොලි අම්මා තමයි සැඩොලි කියනවා. ඒ කියපු වචනෙට තමයි ටිවේෂා ඒ ගෑනු ළමයා සසර පුරාවට ඒ ජීවිතේ ඉඳගෙන ඇය උපන්නේ හැම ජීවිතයකම සැඩොල් කුලේ. ඒ තරමටම අම්මා කෙනෙක්ට කියන වචනේ ප්‍රබලයි. ඉතින් ඒ වචනේ දැන් අද වර්තමාන ලෝකේ අපිට අහන්න දකින්න ලැබෙනවා පත්තර වලින් අපිට දකින්න ලැබෙන සමහර මේ උගත් අය ඒ දෙමව්පියෝ අහිංසකව තමන් කන්නේ බොන්නේ නැතුව දරුවන් ලොකු මහත් කරලා දරුවන්ව සමාජයේ ලොකු තැන්වලට දාලා ඒ කියන්නේ සමහරට වෛද්‍යවරු සමහරට ගුරුවරු විදුහල්පතිවරු එතමුත් ඒ අම්මා තාත්තට සලකන්නේ සමහරට අම්මා තාත්තව දානවා බලු කූඩුවට අම්මා තාත්තව දානවා ගෙදර දර මඩුවට අම්මා තාත්තව දානවා ගෙදර පිළිකන්නට. අම්මා තාත්තට කණ්ඩ දෙන්නේ නිකන් බෙලෙක් පිඟානක. සමහර ගෙවල් වල කණ්ඩ දෙන්නේ නැහැ. දන් වැල් වලින් බැඳලා තියෙනවා සමහර ගෙවල්. සමහර ගෙවල් වල අම්මා කෑ ගහනවා කියලා අම්මා දැන් වයසයි අමාරුයි අම්මා කෑ ගහනවා කියලා අම්මගේ කට බඳිනවා. අම්මා දඟලනවා කියලා අම්මා තාත්තගේ අත් කකුල් බඳිනවා. එහෙම මහා නපුරු වැඩ කරනවා අද සමාජයේ දරුවෝ. ඉතින් මේ දරුවන් කවදා හරි දවසක වයසට ගියාට පස්සේ එයාට ලැබෙන්නේ තමන් වපුරපු දේම තමයි අසන්න හැටියට ලැබෙන්නේ. එයාලගේ දරුවොත් සලකන්නේ එහෙමම තමයි තිබේචා. පරලොවට ගියාට පස්සේ කොයි විදිහ ඉරණමක් අයත් වෙයිද කියලා අපිට හිතා ගන්න බැහැ. ඉතින් හරිම සෝචනීයයි අද වර්තමාන තත්ත්වය.